හායි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද මිනසයි කොන්නිචිවා ඔන්න අදත් මම ජපන් භාෂාව පිළිබඳව වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ ජපන් භාෂාවේ අවුරුද්දේ මාස කොහොමද කියන්නේ කියලා. ඉතින් මාසවලට කියනවා ගට්සු කියලා. ඉතින් අලුතෙන්ම එකතුනේ යාළුවෙක් ඉන්නවනම් මගේ channel එකට subscribe කරලා like කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා එකතු වෙන්න. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. ඉචිගට්සු ජනවාරි මාසය. ඉචිගට්සු ජනවාරි මාසය. ඉචිගට්සු ජනවාරි මාසය. නිගට්සු පෙබරවාරි මාසය. නිගට්සු පෙබරවාරි මාසය. නිගට්සු පෙබරවාරි මාසය. සන්ගට්සු මාර්තු මාසය. සන්ගට්සු මාර්තු මාසය. සන්ගට්සු මාර්තු මාසය. ශිගට්සු අප්‍රේල් මාසය. ශිගට්සු අප්‍රේල් මාසය. ශිගට්සු අප්‍රේල් මාසය. ගොගට්සු මැයි මාසය. ගොගට්සු මැයි මාසය. ගොගට්සු මැයි මාසය. රොකුගට්සු ජුනි මාසය. රොකුගට්සු ජුනි මාසය. රොකුගට්සු ජුනි මාසය. ශිචිගට්සු ජුලි මාසය. ශිචිගට්සු ජුලි මාසය. ශිචිගට්සු ජුලි මාසය. හචිගට්සු අගෝස්තු මාසය. හචිගට්සු අගෝස්තු මාසය. හචිගට්සු අගෝස්තු මාසය. කුගට්සු සැප්තැම්බර් මාසය. කුගට්සු සැප්තැම්බර් මාසය. කුගට්සු සැප්තැම්බර් මාසය. ජූගට්සු ඔක්තෝබර් මාසය. ජූගට්සු ඔක්තෝබර් මාසය. ජූගට්සු ඔක්තෝබර් මාසය. ජූ ඉචිගට්සු නොවැම්බර් මාසය. ජූ ඉචිගට්සු නොවැම්බර් මාසය. ජූ ඉචිගට්සු නොවැම්බර් මාසය. ජූ නිගට්සු දෙසැම්බර් මාසය. ජූ නිගට්සු දෙසැම්බර් මාසය. ජූ නිගට්සු දෙසැම්බර් මාසය. ඉතින් යාළුවනේ අපි අද කතා කරේ ජපන් භාෂාවෙන් අවුරුද්දේ මාසවලට කොහොමද කියන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් subscribe කරලා like කරලා comment කරලා share කරලා එකතු වෙන්න. අනිවාර්යෙන් අදහසක් එකතු කරන්න. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා.